හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා සැඟවුණු උරුමේ channel එකට. ඉතින් මේ channel එකේ කියන පළවෙනි වීඩියෝ එක තමයි මේක. මොකද මේ channel එකම මේ විදිහටම subscribe 1500ක් තිබ්බ කලින් channel එක නැති වුණා. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ මහසෝන ගැන. අපි යමු වීඩියෝ එකට. කවුද මේ මහසෝනා? මහසෝනා කියන්නේ යක්ෂයින් අතර ඉන්න ඉතාමත් බලවත් තවත් එක් යක්ෂයෙක්. ඉතින් මෙයා හැදුනේ කොහොමද? දුටු ගැමුණු රජ දවස රිටිගල ජයසේන නම් මෙන්න මේ යෝධයා දවසක් ගෝඨ හිඹර යෝධයත් සමග ගැටුමක් ඇති කර ගන්නවා. මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට ගෝඨ හිඹර යෝධයා සුළඟිල්ලෙන් එල්ල කළ ප්‍රහාරයකින් මේ රිටිගල ජයසේනගේ හිස ගැලවිලා විසි වෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ රිටිගල ජයසේනට මතක් වෙනවා දෙපළු කරංගනේ මේක දැකපු සෙනසුරු දෙවියෝ වහාම ඇවිල්ලා ජයසේනගේ හිස හොයනවා. ඒත් ජයසේනගේ හිස නම් හොයාගන්න විදියක් තිබ්බේ නෑ. මෙයා ඉතින් ගිහින් වලසෙකුගේ හිසක් ගෙනල්ලා මෙයාට සවි කරනවා. ඉතින් මේ හදිස්සියට හිස සවි කරලා තියෙන්නේ පිටුපස පැත්තට කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම නිසා මහසෝනගේ හිස පිටුපසට තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ මහසෝනගේ ඒ ගැලවුණු හිස එක ස්ථානයක රැඳිලා තියෙනවා කරඳ ගහක. ඉතින් එතන අදටත් ගොළු කරඳ නමින් හඳුන්වන්නේ. ඉතින් අපි කතා කරමු මහසෝනගේ කොයි වගේ පුද්ගලයෙක්ද කියලා. අතකින් ඇතෙක්ද අතකින් ගොනෙක්ද සිරසු දැරූ පන්දමත්ද සුරතින්ගත් සෙරළයක්දගෙන නරලව දොළපිදේනි ගන්නට වරම්ගත්. ඉතින් මේ මහසෝන යක්ෂයා කියන්නේ අන්න ඒ වගේ පුද්ගලයෙක්. මහසෝන යක්ෂයා ගැන තවත් විස්තර ඉදිරියට කතා කරමු. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඒ හින්දා අනිවාර්යෙන් ලයික් එකක් දාලා subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යමු. අනිවාර්යෙන් වැඩි විස්තර සහ සුපිරියටම වීඩියෝ ටික ඉස්සරහට ගේනවා. subscribe කරලා තියාගන්න. එහෙනම් ජය වේවා හැමෝටම. සුපිරියක් තමයි.